මේක තමයි ඇටෝ 3 එක ඇලෝ වීල් එක මම මේ මගේ ටයර් එක ගලොප් වෙලා හැමෝටම පෙන්නන්නේ. මේක තමයි TPS එක. මේකට මේ TPMS කියලා කියනවා. මේක තමයි මේකෙන් තමයි අපේ ඩිස්ප්ලේ එකට සිග්නල් එක දීලා අපිට පෙන්වන්නේ ටයර් එකේ ප්‍රෙෂර් එක කොච්චරද, ටයර් එකේ දැනට තියෙන උෂ්ණත්වය කොච්චරද කියලා පෙන්වන සෙන්සර් එක. මේකේ අර ටයර් එක පැච් එකක් ගියාම අපි කාලයකට කලිනුත් කතා වුණානේ මේ අර කෙමිකල් එක ගහලා උලන් ගන්න හොඳ නැහැ කියලා මේකට. ඇත්තටම වෙන දෙයක් නෙමේ වෙන්නේ. මේකේ ඔයගොල්ලන්ට පේන හැටි මෙන්න මෙතන පොඩි සිදුරක් තියෙනවා. මේ සිදුර වැහෙනවා ඒ කෙමිකල් එක ගැහුවාම අර රබර් එකට. ඒ කෙමිකල් එකේ තියෙන ගම් එකට. එතකොට ඇතුළට හුලං යන්නේ නැහැ. එතකොට ප්‍රෙෂර් එක යාට මේ මනින්න ක්‍රමයක් නැහැ. ඒකයි මේක වැඩ කරන්නේ නැතු යන්නේ. එතකොට ඉතින් ගොඩක් දුරට මේක අලුතින් යොදන්න වෙනවා. මේකේ උඩ මෙතන මේ QR එකෙන් හොයාගන්න පුළුවන් මේකේ විස්තර ටික. මේ සෙන්සර් එක ගොඩක් හොඳ එකක්. ලෝකේ මේ සෙන්සර් වලින් ග්ලෝබල් මාකට් එකකින් 150%ක්ම කරන්නේ මේගොල්ලෝ. ඉතින් හොඳ සෙන්සර් එකක්. මේක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න අපි ගලව ගන්න ඕන. ටයර් කඩවල කට්ටියට ගොඩක් දුරට දැනුම නැහැ. මේක ඉතින් අපි ටයර් එක ගලවද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒක මට ඔයාලට කියන්න ඕන නෑ. ඊට අමතරව තව එකක් තියෙනවා. දැන් මගෙත් මේ වැඩේ වෙලා තියෙන්නේ මේ ටයර් එක ගලවද්දී අර ටයර් මැෂින් එකේ ටයර් රිමූව් කරන මැෂින් එකේ ඒ කෑල්ලට දාන කෑල්ලට ටයර් එක තද කරන්න දාන කෑල්ලට ප්ලාස්ටික් ගාඩ් එකක් එනවා. ගොඩක් ටයර් කඩවල ඒක නැහැ. දැන් මේ බලන්නකෝ ඒක නැති නිසා මේ ඇලෝ වීල් එක ඩැමේජ් වෙගෙන යනවා. ඉතින් හදිසියට ඉතින් ගොඩක් ටයර් කඩවලට යන්නත් බෑනේ. එතකොට ওই වැඩේ වෙනවා. ඉතින් ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට අමතරව මම තව එකක් පෙන්නන්නම් ඔයගොල්ලොන්ට. ඒක තමයි දැන් මේ බලන්නකෝ දැන් මම ස්පෙයා වීල් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ මෙතන දැන් මේ ටයර් එකේ ප්‍රෙෂර් එක 0යි කියලානේ පෙන්නන්නේ. මෙයාට සිග්නල් එක එන්නේ. එතකොට මේ කාර් එකේ මේ ඔක්කොම වැඩ කරන්නේ නැතුව යනවා ගොඩාක් ඒවා. ඒ කියන්නේ අර ඔටෝ බ්‍රේක් වදින එක ඒ වගේ ගොඩාක් ඔප්ෂන්ස් වැඩ කරන්නේ නැහැ. ඇත්තටම මේ මට තේරෙන විදිහට මට මේ දැනෙන විදිහට රීජනරේටිව් හරියට වැඩ කරන්නේත් නැහැ. එතකොට අපි මේ බොහොම පරිස්සමට අර සේෆ්ටි මේවා වැඩ කරන්නේ නැති නිසා බොහොම පරිස්සමට අපි මේ වාහනේ අරගෙන යන්න ඕනේ. මොකද මේ කිසිම එකක් වැඩ කරන්නේ අපි ඒක හොඳට මතක තියාගෙන බොහොම පරිස්සමට වාහනේ ධාවනය කරන්න ඕනේ. මොකද මේ අර ඔරිජිනල් ටයර් එක මේ හුලං ගාලා හයි කරනකල් මේ ප්‍රශ්නේ ගොඩාක් දුරට තියෙනවා.